හරි අපි කතාව පටන් ගමු. ලෝකයේ පළවෙනිම ශ්‍රේෂ්ඨතම සොයා ගැනීම මොකක් වෙන්නද? සමහරවිට හිතට එන්නේ ස්මාර්ට්ෆෝන් එකක් නැත්නම් පරිගණකයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මිනිස් ඉතිහාසය වෙනස් කරපු මුල්ම සොයා ගැනීම ඊට වඩා ගොඩක් සරලයි. හැබැයි අතිශයින්ම බලවත්. අද අපි අපේ පාඩම් පොතෙන් බලන්න යන්නේ මිනිස් ඉතිහාසයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඒ ප්‍රධානම සොයා ගැනීම මොනවද කියලා. මේව තමයි කියනවා නම් තාක්ෂණීය වෙබතත්ම හැරවුම් ලක්ෂ්‍ය. අපි පටන් ගමු හැවදේකතම මුල්ම අඩිතාලම දාපු මූලිකම සොයා ගැනීම දෙකෙන්. ඒ තමයි ගින්දර සහ රෝදය. හිතලා බලන්න ආදිමානවයාට තුවුණු ලොකම ප්‍රශ්නේ තමයි කොහොම හරි ජීවත් වෙන එක. ඉතින් ඒකට හම්බ වුණු විසඳුම තමයි ගින්දර. ගින්දර නිසා අමු ආහාර කන එක නවත්තලා ඒවා පිස්සගෙන කන්න, සීතලෙන් බේරෙන්න, ඒ වගේම වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්නත් පුරුදු වුණා. මේක ඇත්තටම මානව ඉතිහාසයේ දෙවන්ත පෙම්මක්. අපි පළවෙනි පාඩම ඒ කියන්නේ ගින්දර ගැන හැඳින්වීමෙන් කියවෙන්නේත් මේකම තමයි. ප්‍රාගෛතිහාසික යුගයේදී ගින්දර හොයාගත්ත නිසා තමයි මිනිසුන්ගේ ජීවිතය ওই විදිහට වෙනස් වුනේ. අදටත් බලන්න අපි ගෙදර ගෑස් ලිපෙන් උයද්දි නැත්තම් වාහනයක ඉන්ධන දහනය වෙද්දී පාවිච්චි වෙන්නේ අර මුලින්ම හොයාගත්ත ගින්දරේ මූල ධර්මයමයි. දැන් හිතන්න රෝදේ හොයාගන්න කලින් කාලේ ගන්න. බර දෙයක් එක තැනකින් නම් තව තැනකට ගෙනියන්න තිබුණ එකම විදිය තමයි පොළොව දිගේ ඇදගෙන යන එක. ඝර්ෂණය අධික නිසා ඒක හරිම අමාරු හරිම හිමින් කරපු වැඩක්. ඉතින් මේකට නියම විසඳුම උනේ රෝදය. කාට හරි තේරුම් ගියා ලී කොටයක් ඇඳගෙන යනවට වඩා පෙරලගෙන යන එක මාර ලේසි කියලා. අන්න ඒ අදහසින් තමයි අක්ෂදණ්ඩක් එක්ක රෝදය නිර්මාණය වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 3500 දී විතර මෙසොපොටේමියානුවන් තමයි මේක මුලින්ම පාවිච්චි කළේ. ඒකෙන් ප්‍රවාහණය කියන දේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සරලවම අපේ දෙවනි පාඩමෙන් කියවෙන විදිහට වටකුරු ලී කොට පෙරලගෙන යන අදහස තමයි රෝදය හදන්න මුල්ුනේ. ඒකෙන් බරබඩු ගෙනියන්න එක ගොඩක් ලේසි වුණා. අද අපි දකින්න කා බස් වගේම ඔරලොස්සුක තියෙන දැතිරෝධ පවා මේකෙම නවීන භාවිතයන්. හොඳයි. ඊළඟට මිනිස්සු තමන්ගේ සහ සතුන්ගේ ශක්තියෙන් එහාට ගිහින් ස්වභාව ධර්මයේ බලය තමන්ගේ වැඩවලට පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒකේ පළවෙනි පියවර තමයි ජලරෝධය. කලාගෙන යන වතුරේ තියෙන බලය එහෙම නැත්නම් චාලක ශක්තිය පාවිච්චි කරලා ධාන්‍ය කෙටීම වගේ අතින් කරපු ගොඩක් වැඩ ස්වයංක්‍රීයව කරගන්න මේකෙන් පුරවන් වුණා. මෙන්න ඒකේ සෘජ පරිණාමය. අද ජලවිදුලි බලාගාරවල තියෙන දැවැන්ත ටර්බයින් ක්‍රියාත්මක වෙන්නේ අර පුරාණ ජලරෝධයේම මූලධර්මයෙන් තමයි. හැබැයි ඇදහිය නොහැකි තරම් විශාල පරිමාණයකින්. අපේ පාඩමේ මේ ගැන කියන්නේ මෙහෙමයි. මිනිස්සු ගලාගෙන යන වතුරේ බලයෙන් විශාල රෝදයක් කරකවලා ඒකෙන් ධාන්‍ය කෙටීම වගේ වැඩ කරගත්තා. මේ පැරණි අදහස දියුණු වෙලා තමයි අද වික්ටෝරියා රන්දනිගල වගේ බලාගාරවල වතුරෙන් විදුලිය හදන ටර්බයින් හැදිලා තියෙන්නේ. දැන් අපි යන්නේ ඊළඟ විප්ලවයට. පාර කපපු දේවල් දිහා බලන්න. ඒ කියන්නේ වඩා ශක්තිමත් ලෝහ, අලුත්ම බල ශක්ති ප්‍රභාවයක් සහ දැනුම වේගෙන් බෙදා හරින්න පුරුවන් ක්‍රමයක්. චීන චට්ටි. එහෙමත් නැත්නම් වාතු යකඩවල විශේෂත්වය තමයි සාමාන්‍ය යකඩවලට වඩා අඩු උෂ්ණත්වයක දියුණු කරලා ඕනෑම අච්චුවකට වත් කරලා සංකීර්ණ හැඩතල හදාගන්න පුළුවන් වීම. ඊළඟ තාක්ෂණික රැල්ලට අවශ්‍ය වුණු ශක්තිමත් එන්ජින් බ්ලොක් සහ යන්ත්‍ර කොටස් හදන්න මේක නැතුවම බැරි දෙයක් වුණා. මුද්‍රණ යන්ත්‍රය කියන්නේ නිකම්ම යන්ත්‍රයක් නෙවෙයි, ඒක දැනුමේ විප්ලවයක්. ඊට කලින් දැනුම පැතිරුණේ හරිම හිමින්. නමුත් 1440 දී විතර ගුටෙන්බර්ග්ගේ මේ සොයා ගැනීම නිසා අදහස්, විද්‍යාව සහ තොරතුරු එකපාරටම වේගෙන් ලෝකේ පුරා බෙදා හරින්න පුළුවන් වුණා. ඒකේ නිගණීමේ වේගය හැමතැනම වැඩි වුණා. අපේ හතරවෙනි පාඩමේ මේක පැහැදිලි කරන විදිහට ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය නිසා පොත් ගොඩක් වේගෙන් මුද්‍රණය කරන්න පුළුවන් වුණා. උදාහරණයක් විදිහට අපි ඉගෙන ගන්න පාඩම් පොත් හදන්නේ අද තියෙන නවීන මුද්‍රණ යන්ත්‍රවලින්. හොඳයි. අපි දැන් ඉන්නේ අපේ කතාවේ උච්චතම අවස්ථාවට. ඒ කියන්නේ මේ කලින් කියපු හැම සොයාගැනීමක් මේකට එකතු වෙලා ලෝකයේ සදාහටම වෙනස් කරපු යුගයට ඒ තමයි කාර්මික විප්ලවය. මේ කාල රේඛාවෙන් නියමටම පේනුම එක සොයා ගැනීමක් ඊළඟ සොයා ගැනීමට පාර කැපුවේ කොහොමද කියලා. ශක්තිමත් ලෝහ, වේගයෙන් පැතිරුණු දැනුම සහ අලුත්ම බල ශක්තිය එකට එකතු වෙලා තමයි කාර්මික විප්ලවයේ දැවැන්ත වෙනස්කම් ඇති කළේ. ඉතින් මේ යුගයේදී ඇත්තටම හැමදේම වෙනස් වුණා. අතින් කරපු වැඩ වෙනුවට යන්ත්‍ර ආවා. හුමාලේ එන්ජින් පාවිච්චි කරලා කර්මාන්ත ශාලාවන් නැව් සහ දුම්රිය වැඩ කරන්න ගත්තා. මේ නිසා විශාල කර්මාන්ත ශාලාවල මහා පරිමාණින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා. උදාහරණයක් විදිහට අපි අඳින ඇඳුම් ගොඩක් වෙලාවට හදන්නේ යන්ත්‍ර පාවිච්චි කරන ලොකු කර්මාන්ත ශාලාවල. ඒක කාර්මික විප්ලවයේ ඍජු ප්‍රතිඵලයක්.
හැබැයි මේ සොයා ගැනීම වල ගමන කවදාවත් නතර වෙන්නේ නැහැ. අපි දැන් බලමු අපේ මූලාශ්‍රයේ තියෙන ආලෝකයේ සහ ගුවන් ගමන් පිළිබඳ උදාහරණ දිහා. භූමිතෙල් ලාම්පුව ගැන හිතන්න. සාමාන්‍ය විවෘත දැල්ලක ඉඳන් පීඩනය යොදපු වඩා දීප්තිමත් ආලෝකයක් දෙන ලාම්පුවක් දක්වා ඒක ටිකෙන් ටික දියුණු වුණා. විදුලි බුබුලත් ඒ වගේමයි පළවෙනි බල්බේ ඉඳන් CFL බල්බ හරහා අද අපි පාවිච්චි කරන අධි කාර්යක්ෂම LED බල්බ දක්වා ඒක පරිණාමය වෙලා තියෙනවා. තාක්ෂණික වෙනස වේගය කොච්චරද කියලා තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි ගුවන් යානාවල පරිණාමය. මුල්ම ගුවන් යානාවල ඉඳන් ජෙට් එන්ජින්, රොකට් සහ අභ්‍යවකාශ ෂටලේ දක්වා කොච්චර කෙටි කාලයකින් කොච්චර දුරක් ඇවිත් තියනවද කියලා. ඉතින් සාරාංශයක් විදිහට අපි මේ විග්‍රහයෙන් බැලුවේ මිනිස් ඉතිහාසය වෙනස් කරපු තාක්ෂණයේ වැදගත් හැරවුම් ලක්ෂ ගැනයි. ගින්දර සහ රෝදය වගේ මූලිකම සොයා ගැනීම් වල ඉඳන් ජල රෝදය, චීන චට්ටි, මුද්‍රණ කලාව හරහා කාර්මික විප්ලවය දක්වා තාක්ෂණයේ දියුණු වුණු හැටි අපි දැක්කා. මේ හැම සොයා ගැනීමක්ම ඊළඟ සොයා ගැනීමට පාර කපලා අද අපි පාවිච්චි කරන නවීන තාක්ෂණයට පදනම දැම්මා. එහෙනම් අවසාන ප්‍රශ්නය. මීළඟ හැරවුම් ලක්ෂ්‍ය කුමක් වේවිද? ඒක කෘත්‍රිම බුද්ධිය වෙයිද? ජාන තාක්ෂණීය වෙයිද? නැත්නම් අපි තවම හිතලවත් නැති දෙයක් වෙයිද? ඒක තීරණය කරන්නේ අනාගතයයි.